හරි යාළුවනේ. එහෙනම් අපි මුලින්ම බලමු අමිලස AI ගැන කියන්නේ මොනවාද කියලා. ඇත්තටම ඕගොල්ලෝ ඉතින් ඉන්නේ AI හින්දා වැඩ අඩු වෙයි කියලා මිනිස්සුන්ට නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක වැරදි අයිඩියා එකක් ඈ. ඔය මේ මොනවා හරි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් නම් මනම් එව්වත් එක්ක දැන් ඔය දක්වන අදහස් එක්ක ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන නිකන් එහෙම එකක් ආවම මේ මිනිස්සුන්ගේ වැඩ අඩු වෙලා මේ මිනිස්සුන්ට ජොබ් නැති වෙලා එහෙම එකක් කියලානේ. එහෙම නෑ ළමයි. ලෝකේ හොයාගන්න මොන තාක්ෂණය නිසාත් මිනිස්සුන්ගේ වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නේ. AI නිසා ලොයත්ම වෙන්නේ මිනිස්සුන්ගේ වැඩ වැඩි වෙන එක විතරයි අඩු වෙන්නේ නැහැ දැන්. ඕන තරම් ඔය වගේ තැන් මීට කලින් පහුවෙලා තියෙනවනේ. දැන් කම්පියුටර් එක හොයාගන්න හිතන්නකෝ. ඒතර කම්පියුටර් එක හොයාගන්න කලින් කම්පියුටර් එක ඕනේ කැල්කියුලේටර් හිතන්න. කැල්කියුලේටර් හොයාගන්න කලින් අර සම්පූර්ණයෙන් අතින් හදපු පැය ගාණක් එකතු කර ගාණක් ඇත්තටම ඉතින් විනාඩි ගාණෙන් කරන්න පුළුවන් වුණානේ. එහෙමයි කියලා මිනිස්සු ඉතුරු විනාඩි ගාණ නිකන් හිටියේ නෑනේ. උන්ගේ විනාඩි ගාණ පිරෙන්න තව තව වැඩ හොයාගන්නවනේ. එහෙමයි වෙන්නේ. මොන තාක්ෂණය ආවත් ඒකෙන් වෙලාව අඩු කරලා දෙනකොට මිනිස්සු ඒක පාවිච්චි කරලා ඉතුරු වෙලාව පිරෙන්න තව ගොඩක් වැඩ හොයා ගන්නවා. එහෙනම් මොන තාක්ෂණයක් ආවත් වැඩ වැඩිවීමක් වෙන්නේ. අඩුවීමක් වෙන්නේ නැහැ. කම්පියුටර් එක හොයාගත්තාම එහෙනම් මාර වැඩ අඩු වෙලා අපිට දවසම නිකන් ඉන්න දෙන්නේ බෑ. ඒ කාලේ මිනිස්සු කරපු වැඩයි අද ඒ වගේ බලද්දි එහෙම නැහැනේ. තව වැඩ වැඩි කරගත්ත එක මිනිස්සු කරේ. එහෙනම් ඒක නමයි වෙන්නේ බා. මිනිස්සු කොහොම හරි වැඩ අනා ගන්නවා. මොන තාක්ෂණ කොහොමවත් මිනිස්සු වැඩ වවාගෙන කනවා. හරිද? එහෙම වෙන්නේ නැහැ. වැඩ නැති වෙන්නේ නැහැ. ඒ වේගෙට තව වැඩ ගොඩක් කරනවා. එහෙම වෙන්නේ. ඕනම තාක්ෂණයක් එහෙමනේ වෙන්නේ. ලියුම් යවන එක ඊමේල් වලට වෙනස් වුණා. මොකෝ වැඩ අඩු වුණාද? නෑ. එන ඉක්මනට තව වැඩ ගොඩක් කරන්න ගත්තා. ඒ වගේ. දැක්කනේ යාළුවනේ. ඒ තමා අමිලස AI ගැන දක්වපු අදහස. අපි දැන් බලමු ICT උගන්නන රවිදුස AI ගැන මොනවාද කියන්නේ කියලා. CPU එකට තප්පරයක් ගත වෙන මොහොතක වැඩ බිලියනයක් කරන්න පුළුවන් කියේ. මාර වැඩ ගොඩනේ. ඒ කාලේ තිබ්බ පරිගණක වලට තප්පරයක් ගත වෙන මොහොතට වැඩ 1000ක් විතර කරගන්න පුළුවන්. මනුස්සයෙක්ට කරන්න පුළුවන් තප්පරයකට එක වැඩයි කියන්නේ. තප්පරයකටවත් වැඩක් කරගන්න බෑනේ මිනිසුන්ට අතර. තප්පර කීපයක් ඕන එක වැඩක් කරලා ඉවර කරන්න. එතකොට මිනිසුන්ට වඩා සෑහෙන ගොඩක් පරිගණක වේගවත්. මිනිසුන්ට කියලා ගණන් හදා ගන්නවට වඩා ලේසි පරිගණක වලට කියලා ගණන් හදා ගන්න එක මිනිසුන්ට ගොඩක් වෙලා යන ගණන් වලට පරිගණක වලින් කලින් උත්තර එනවා. ඕක තමයි පරිගණකයේ තියෙන විශේෂත්වය. කොහොමද තේරෙන කට්ටිය? yes. දැන් ඔයා හිතන්නකෝ වර්තමානයේ ඕකෙන් වෙලා තියෙන වැඩි. වර්තමානයේ ඔයා ડોක්ටර් කෙනෙක් වෙනවා. මම දැක්ක මේ ඔය හිතවත් කෙමිස්ට්‍රි ගුරුවරයෙක් අමිල නෙමෙයි වෙන කෙනෙක්. හරිද? උජිත් අයියත් නෙමෙයි. වීඩියෝ එක කියලා තියෙනවා මේ ડોක්ටර් කියන රස්සාව නම් ඉස්සරහට ප්‍රතිස්ථාපනය වෙන්නේ නැති වෙයි කියලා වෙලා AI වලින්. සම්පූර්ණ වැරදි අදහසක් හරිද? රයිට්. ડોක්ටර් තමයි මුලින්ම ප්‍රතිස්ථාපනය වෙන්නේ මං කියන්නේ. හරිද? රයිට්. සම්පූර්ණ වැරදි අදහසක්. එක්ස්පර්ට් සිස්ටම්ස් කියලා જાතියක් තියෙනවා අපිට 13 වෙනි පාඩමේ උගන්වන්න සහ සිස්ටම් පාඩමේ උගන්වන්න. ඔයා හිතන්නේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර් පට්ට වෙල් එක්ස්පීරියන්ස් ලෝකේ ඉන්න හොඳ අර ස්පෙෂලිස්ට් කෙනෙක් අපි හිතමු. එයාගේ ශාස්ත්‍ර සම්බන්ධයෙන් පට්ට විද්වත් ධර්මයක් තියෙන ඕනසෙක්. හරි. එතකොට ඒක මේ පාඩමට දාලා ගන්න නෙමෙයි. කමක් නැහැ සිලබස් එකේ එකක්. හරිද? ඒ මිනිස්සයා ගාවට ඔයා යනවා ලෙඩක් තියාගෙන ගිහිල්ලා ඉවරලා කියනවා ડોක්ටර් මගේ මේ මෙතන රිදෙනවා. ડોක්ටර් අල්ලලා කියනවා ඩයග්නෝස් කරලා ඉවරලා ඔයාට මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා කියලා. ඉතර එක්ස්පීරියන්ස් අපි හිතමු. හරි. ගැම්මත් තමයි. හරි ලෙඩේ සනීප වෙයි. දැන් හිතන්නකෝ එක්ස්පර්ට් සිස්ටම් එකක් කියන්නේ. ලෝකෙ ඉන්න එක්ස්පර්ට් ડોක්ටර්ස්ලා 1000කට කතා කරනවා අපි. 1000ක් කියලා සීමා වෙන්න ඕනේ නැහැ. ලක්ෂයකට කතා කරනවා. හරිද? කතා කරලා Tamanට ජීවිත කාලේ තියෙන සියලු අත්දැකීම් Taman ඩයග්නෝස් කරපු සියලු ලෙඩ සහ ඒවට දීපු බෙහෙත් ඔක්කොම ටික අපිට කියන්න කියලා වෙලා කාලේ ඉන්න ටික වෙලාවක් යනවා මේ වැඩේ කරන්න. ඩේටා සෙට් එකක් අරගෙන ඒ ඩේටා සෙට් එක ෆීඩ් කරනවා මැෂින් එකකට. කම්පියුටර් එකකට. දැන් අපි මේ කම්පියුටර් එකට කියනවා අපි report එකක් දීලා කියන්න බලන්න ලෙඩේ කියලා. හිතන්නකෝ ડોක්ටර් කෙනෙක් නම් ඌට තප්පරයට කල්පනා කරන්න පුළුවන් සීමාවක් තියෙන කොච්චර වැඩක් වුණා. කම්පියුටර් එකට තප්පරයට කල්පනා කරන්න පුළුවන් අවස්ථා බිලියනයක් විතර. ඒතකොට ડોක්ටර් අවුරුදු ගාණක් ඇනලයිස් කරලා තීරණය කරලා කියන දේවල් කම්පියුටර් කියනවා තප්පරෙන් මෙහෙමයි කියලා වෙන්නේ. දැන් මාර වැඩක් වෙනවා. දැන් අර ડોක්ටර්ස්ලා එක්කෙනෙකුට ඔය කම්පියුටර් එකත් එක්ක හැරෙන්නවත් බැරුව යනවා දැන්. හරිද? ඔතන තියෙන අවාසිය තමයි අර ડોක්ටර් කෙනෙක් හරියට නිශ්චිතව ඉගෙන ගත්ත කරුණු තියෙනවා කියන්නකො මෙන්න මේ වැඩේ වෙන්නේ මේක හින්දාමයි ආයෙ වෙන මොකුත් වෙන්න බෑ කියලා කන්වින්ස් කරලා හරියටම එයා ඉන්නවා තීරණයක. තව ડોක්ටර් කෙනෙක් ඉන්නවා නිකන් මොංගල් ડોක්ටර් කෙනෙක් අපි හිතමු. ඌ හිතනවා එහෙම වෙන්නත් බැරි නෑ මෙහෙම වෙන්නත් බැරි නෑ කියලා. දැන් ඔය ડોක්ටර්ස්ලා දෙන්නගේම ඔපිනියන්ස් දෙකම ෆීඩ් කරපුවම අර මැෂින් එකට. මැෂින් එක දැන් අර ඇකියුරේට් 100%ක් ડોක්ටර් තරම් ඇකියුරේට් නෑ සමහරවල්ලාට. ඌ 99%ක් වෙනවා. අයිය අර ඒක මොංගල් අදහසක් තියෙනවනේ කම්පියුටර් එකේ. ඒකත් ඌ ඇනලයිස් කරලා බලනවා. ඒකටත් පොඩි වටිනාකමක් දෙනවනේ කොහොමද කියන දේ තේරෙන කට්ටිය. yes. එහෙම පොඩි අවාසියක් තියෙනවා. කොහොම හරි ඕවරෝල් හරිද? ලෝකෙට අලුතෙන් බිහි වෙන සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ට වඩා සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ට හිතා ගන්නවත් බැරි තරම් මොනවද? වේගෙන් සහ ඇකියුරේට් ඩිසිෂන් එකක් අර කම්පියුටරෙන් අපිට ගන්න පුළුවන්. ඔයාගේ බ්ලඩ් රිපෝට් එක ෆීඩ් කරපුවාම එනවා ඔයාට බඩ යනවා නේද මේ දවස්වල කියලා. අපි බලනවා කොහොමද එහෙම කියන්නේ. හරි? බලනකොට ඒ අර අපි හිතමු මේ රිපෝට් එකේ තියෙන යම්කිසි සාධක වලින් බඩ යනවා නේද මේ දවස්වල කියලා අඳුර ගන්න පුළුවන්. ડોක්ටර් කෙනෙක්ට දුන්නා ඌට අඳුර ගන්න බෑ. ඌ හිතනවා ඔයාගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක නම් හොඳටම වැඩි. සාමාන්‍ය ඩයග්නොසිස් එකක්. අපිට උනත් කියන්න පුළුවන් රිපෝට් එක දිහා බලන්න බ්ලඩ් ෂුගර් වැඩි කියලා. ડોක්ටර් කෙනෙක් ඕනේ නැහැ කියලා. හරිද? අර වගේ අසාමාන්‍ය ඇනලිසිස් කරලා දෙනවා කම්පියුටර්ස් වලින්. මේ වෙනකොට ඕන තරම් තියෙන එක්ස්පර්ට් සිස්ටම්ස් වලට තමන්ගේ ලෙඩේ සිම්ප්ටම්ස් පැහැදිලි කරලා ඉවරලා ડોක්ටර්ස්ලා 10ක් 15ක් ගාවට ගිහලා සනීප කරගන්න බැරි වෙච්ච ලෙඩ සනීප කරගත්ත මිනිස්සුන්ගේ ස්ටෝරීස් ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙනවා.
chat gpt එකෙන් අහපුවාම මෙහෙම කියලා ඊට පස්සේ එහෙම ඔපරේෂන් කරපුවාම අවුරුදු 15ක් තිබ්බ ලඩේ හරි ගිය කට්ටිය ඉන්නවා. මාර වැඩක් කරතයි. හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ මම ටීචර් කෙනෙක්. මම පාඩමක් පෙළ ගස්සන්න පාවිච්චි කරන කරුණු 10ක් තියෙනවා කියන්නේ. chat gpt එකත් එක්ක හැරෙන්නවත් මට බෑ. මම මේ ලෝකේ ඉන්න හොඳම ටීචර් කියලා හිතන්නකෝ යම් කිසි පාඩමකට. ඊට වඩා අරය දාන්න. ඇයි මට හිතා ගන්න බැරි තරම් දැනුම් සම්භාරයක් මට හිතා ගන්න බැරි තරම් චූටි කාලයක් තුළ ඇනලයිස් කරලා ෆයිනලයිස් කරලා හදලා ලස්සනට ස්ට්‍රක්චර් එකක් කරුණු පෙළ ගස්සලා ඉදිරිපත් කරන්න පුළුවන් AI වලට. එයා මට වඩා වේගවත් ඒකයි සීන් එක. එයා මට වඩා බුද්ධිමත් නෑ. හරිද? එයා මට වඩා ගොඩාක් ಜಾති දන්නවා සහ වේගවත්. එයා වැඩ ගොඩාක් කරලා බලනවා. මම එක වැඩක් කරලා බලද්දී එයා වැඩ 1000ක් ලක්ෂයක් කරලා බලනවා. එතකොට එයාගේ වැඩේ හරියන විදිහට පොසිබිලිටි එක වැඩි. ඕක තමයි කම්පියුටර්ස් වලයි මිනිස්සු අතර තියෙන වෙනස. ඕක හින්දා තමයි මිනිස්සුන්ට කවදාවත් කම්පියුටර්ස් ඉක්මව යන්න බැරි. ඕක කවුරු එහෙම නෙමෙයි කියනවනම් ඒ නොසෙට තියෙන අවබෝධයේ අඩුකම මදිකම. හරිද? මේ ලෝකේ තව ටික කාලයක් ඇද්දි ඇත්තටම කිසිම ශේෂ්ත්‍රයක් ඉතුරු වෙන්නේ නැහැ මිනිස්සුන්ට මොනව කරන්නද? මිනිස්සුන්ට මේ අර එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. දැන් අපි හිතුවනේ ඒ වුණාට චිත්‍ර අඳින්න බැරි එක ඔය අඳින්න ලස්සන. මිනිස්සුන්ට හිතා ගන්න බැරි චිත්‍ර අඳිනවා කම්පියුටර්ස් වලින්. උඹලට මොනාලිසා කියන චිත්‍ර ලස්සනයිද? මට නෑ ගෑණියගේ රූපයක්. හරිද? මොකක් හරි මම නිකන් කියන්නේ තරහ වෙන්න බරද? මොකක් හරි හේතුවක් නිසා ඒකට යම්කිසි වටිනාකමක් ලැබිලා තියෙනවා. අපි මොකක්ද ඒ වටිනාකම ලැබෙන්න හේතුව? සමහරවිට ඒ කාලේ මිනිස්සු අඳපු ගෑණුන්ගේ රූපෙ එච්චර ලස්සන නෑ. දැන් අපිට ගෑණියගේ ෆොටෝ එකක් ගත්තත් ඊට වඩා ලස්සනයි. හැබැයි අරකට වටිනාකම තාම නිකන් මිනිස්සු ක්‍රියේට් කරන් තියාගෙන යනවා. ඉතින් අනේ මන්ද. හරිද? කලාව කියන එකට අපි මේ විදිහට තර්ක කරලා ගත්තොත් එහෙම නිකන් දැන් ඒක ඕවා ඒක තමයි වැඩි. මම ඔහොම අදහස් ඉදපත් කරුවා මිනිස්සු විතර මට පිස්සු කියනවා. මම මොකොත් කියන්නේ නැතුව ඉන්නවා ඒක නිසා. හරිද? හරි. උඹලා පිළිගන්නවා වෙන්න පුළුවන්. උඹලා මාත් එක්ක පන්ති ඉන්න ළමයි ටික. හරිද? මේ නේද? හරි. ඔන්න ඔහොම තමා අමිල සර් සහ රවිදු සර් AI ගැන කියන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් AI ගැන අදහසක් ගන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේම තමා මේ වීඩියෝ වල අයිතිය ඒ ගුරුවරුන් සතු වෙනවා. ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. වැඩ ටික හොඳට කරගන්න.